ගයිස් අපි බලමු ලිලි මල් වලින් බොකේ එකක් හදාගන්නේ කොහොමද කියලා. ඉතින් ලිලි මල් 10ක් මම මෙතන අරන් තිනවා. ඉතින් අපි බලමු කොහොමද ලිලි වලින් බොකේ එකක් හදාගන්නේ කියලා. ඉතින් මම මේ හදිසි ඕඩර් එකක් හදන ගමන් ක්වොලිටි ගේම කඩලා අයින් කරගන්නේ බොකේ එක හදන ගමන්ම තමයි. ඉතින් ඔයගොල්ලෝ බලන ගමන් අයිඩියා එකක් ගන්න. ඉතින් ඔයගොල්ලෝ ටයිම් එක තියෙනවා මේ ක්වොලිටි ගේම ඉක්මනට සුද්ධ කරගෙන හිමීට හදන්න පුළුවන්. ඉතින් මට ඒ වගේ වෙලාවක් නැති නිසා මම ඉක්මනට හදන ගමන්ම ක්වොලිටි එක කඩලා අයින් කරගන්නවා. ඔය කැඩිච්ච මල් එහෙම කපලා අයින් කරගන්නවා. ඉතින් ගයිස් ස්පයිරල් විදිහට තමයි මල් ටික තියාගන්න. ඉතින් රවුමට ඔන්න වගේ මල් ටික තියාගන්නවා වටේට. ඉතින් ඔයගොල්ලන්ට බලන ගමන් පොඩි අයිඩියා එකක් ගන්න පුළුවන් කොහොමද මේ බොකේ එක මම හදාගන්නේ කියලා. ඉතින් හරිම ලේසි. ඉතින් මේකට ගොඩාක් පිපිච්ච මල් මම අරන් නැහැ. ඉතින් පිපිච්ච මල් දෙක තුනක් තමයි තියෙන්නේ. ඉතින් අපි බලමු මේක කොහොමද රැපින් කරගන්නේ කියලා. ඉතින් අර වගේ මල් ටික තියාගෙන ටේප් එක ගහගෙන ඉතින් ගොඩක් දිගට ගන්න නැතුව මල් ටික කපලා අයින් කරලා දැන් රැපින් කරගන්න යන්නේ. ඉතින් හරිම ලේසි රැපින් පේපර් එක නමන විදිය ඔයගොල්ලෝ වීඩියෝ එකේ දකින්න ඇති. ඉතින් රෙක්ටැන්ගල් විදියට තමයි රැපින් පේපර් එක නමන්නේ. ඊට පස්සේ රැපින් පේපර් එකින් එක තියලා ඔන්න වගේ ටේප් එකක් ගහ ගන්න ඕනේ. ඉතින් හරිම ලේසි. ඉතින් ඔයගොල්ලෝ බලන්න වීඩියෝ එකේ මම රැපින් එක නමාගත්ත විදිය. ඉතින් ඔක අමාරු දෙයක් නෙවෙයි රැපින් පේපර් එක නමා ගන්න විදිය. ෆුල් රැපින් පේපර් එකක් අරගෙන ඔන්න ඔය වගේ දෙකට මැදින් පොඩක් ඇන්ගල් එන්න නමලා ආයේ අනිත් පැත්තට ඔන්නම නමා ගන්න තියෙන නමලා බොකේ එකේ අර තියාගත්ත රැපින් පේපර් එක උඩින් යන්න කියන්නේ ගොඩාක් උඩින් නෙවෙයි ඒකේ උඩින් යාගන්න තියාගන්න ඕන. ඔයගොල්ලන්ට පේන වීඩියෝ කොහොමද මම ඒක තියන්නේ කියලා.